අලුත් අවුරුද්ද කියන්නේ වයස් භේදයක් නැතුව අපි හැමෝම ආදරෙන් රස විඳින මොහොතක්. ඉතින් මේ අලුත් අවුරුද්දෙත් ඔහිසම අපි සූදානම් වෙලා ඉන්නවා මේ අලුත් අවුරුද්දට ලස්සන මතක ගොඩක් එකතු කරගන්න. මේ ආකාරයෙන් ආරම්භ කරන්න සූදානම් වන්නේ පුංචි අපේ අවුරුද්ද විත් ඔහිසමා 2026. රටපුරාම අවුරුදු සිරිනේ බලන් නිරබදුමල් අම්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේ ශරාශිලා මේ බදු කාලේ කඩමලු ඇඳගෙන ආලේ ගමට වරින් කාලේ අවුරුදු නවා කකිස් මද සාලේ තිලේ බඳන යස තාලේ ආතරන් හඬ පාරේ සාමාජික කල්චර් එක වෙනස් අනිත් මොන්සුරුත් එක්ක බලනකොට මොකද අකුරු කියලා දීම නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට ළමයින්ගේ ළමා කාලය ලබා දීම තමයි මෙතන මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. එතන ඒකත් එක්ක ළමයි ගොඩාක් කියන්නේ මේකට බාර දෙන්න කලින් හිටියට වඩා ගොඩාක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හෙටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ සිතගේ පැතුම් මිටුවේ මුවගේ සිනහ වැහේ සිරිලක පිරි අවුරුදු සිරීමේ හැම අවුරුද්දෙම වගේම හරිම ඉවෙන්ට්ෆුල් ඉවෙන්ට්ස් එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් බබාලා හරියට එන්ජොයි කරනවා පොඩි පොඩි දේවල් ඒගොල්ලෝ වෙනුවෙන් කරලා තියෙන. ටීචර්ස්ලට ගොඩක් තැන්ක් යූ මේ වගේ ඉවෙන්ට්ස් මුළු අවුරුද්ද පුරාම ඕගනයිස් කරනවට.
සිසිලිවාරාම් ගම දෙවනත් වෙන්නා මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ එල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ අවුරුදු කාලේ සිනහවියන් රාලේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දෙමෝපියන් විදිහට ඔන්සම පෙරපාසලේ මේ ලබන අලුත් අවුරුද්ද අපේ චිරාගත සම්ප්‍රදායනුකූල දේවල් අපේ පුංචි දරුවන්ට ගෙනහැර පාන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම මේ දරුවන්ට ඉදිරිපත් වීම දරා ගැනීම වගේ දේවල් කියලා දෙන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම ඇත්තටම එදිනෙදා රාජකාරීත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න අපිටත් මානසිකව ලොකු සහනයක් වෙලා තියෙනවා මේක. කාරිකිල කැත්ත දුදු පිල වට කර කැත්ත දුදු තමා තැල්ල දිසිදින් ගොයි තමා තැල්ල තක්‍රියතා ගමීරබන් තොරට වඩි සිනහමුණු අවට පෙනේ බා කෙකිලි ඊයේ උදේ ගිය කෙකිලි තාම ආවේ නැ කෙකිලි බා සිංහල අවුරුද්දේ මල් කැකුලක් සේදිලිසෙන් මීට මාස දෙකකට වඩා චූටිම කාලයකදී අපි අපේ චූටි දරුවෝ සහ ගුරු මණ්ඩලයත් අනත් දෙන කාර්ය මණ්ඩලයත් එකතු වෙලා අපි මේ උත්සවය සාර්ථක කර ගැනීමට ගොඩාක් වෙහෙස වුණා. ඒ වගේම අපේ පෙර පාසලේ චූටි දරුවෝ මේ වෙනුවෙන් සූදානම් වුණා. විවිධ නැටුම් අංගද ඒ වගේම ක්‍රීඩා අංගද යොදා ගනිමින් අපි මෙම අවුරුදු උත්සවය සාර්ථක කර ගැනීමට ගොඩාක් කැපකිරීමක් වගේම වෙහෙසක් දැරුවා. ඉතින් ඒ සෑම දිනකටම ස්තුතිවන්ත වෙන ගමන් නැවත වාරයක් ලැබෙන අවුරුද්දේදීත් මේ වගේම ඉතාමත් රසබර විනෝදාත්මක අවුරුදු උත්සවයක් පැවැත්වීම සඳහා බලාපොරොත්තු වෙමින් ඔබ සමගින් සමුගන්නවා. ආයුබෝවන්.